සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගෙවල් වල ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මකුළු දැල් බැදලා තියෙනවා. ඉතින් අපි ගෙවල් අස්පස් කරද්දී මේ මකුළු දැල් අපි කඩලා දානවා. හැබැයි මේ මකුළු දැල් බදින එක නවත්තන්නෙත් නැහැ. අපි දිගටම මකුළු දැල් කඩනවා. හැබැයි මකුළු දැල් බඳිනවා. ඉතින් මේ මකුළු දැල් බඳින්නේ ඒ මකුළුවගේ ජීවිතය ආරක්ෂා වෙන්නේ උගේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ මකුළු දැල තුල. මොකද ඒ මකුළු දැලෙන් ගොදුරු කරගන්න දේවල් ආහාරයට අරගෙන තමයි මකුළුවා ජීවත් වෙන්නේ. ඒ නිසා කොච්චර මකුළු දැල් කැඩුවත් මකුළුවා මකුළු දැල් බදින එක නවත්තන්නේ නැහැ. ඉතින් මේක අපේ ජීවිතයටත් ලොකු ආදර්ශයක්. කියන්නේ අපේ ජීවිතේත් අපි අරමුණු කරලා ළඟා වෙද්දී අපි වැඩ කරද්දී අපිට නොයෙකුත් බාධක එල්ල වෙනවා. හැබැයි අපි ඒ බාධක එල්ල වෙන නිසා ඒ වැඩේ අතෑරියොත් එතන මකුළු දැල් බදින එක නැවතුවොත් උඩ එතනින් හැට පැවැත්මක් නැහැ. ඒ වගේ තමයි අපිට මේ ආදර්ශය තුල අපිට පුළුවන් අපේ ජීවිතේට එල්ල වෙන අභියෝග බාධක එද්දී මකුළුවා අඛණ්ඩව කන්සිස්ටන්සි එකක් එක්ක ඒ දැල වියනවා වගේ අපිටත් පුළුවන්කම ලැබෙන්නට ඕනේ අපේ ජීවිතේ අරමුණු කරා දිගටම ගමන් කරන්න. ඒ නිසා මේ මකුළුවව අපි ආදර්ශයට අරගෙන අපේ ජීවිතේ මොන ප්‍රශ්න අභියෝග ආවත් ඒවල වැටෙන්නේ නැතුව දිගටම අපි සාර්ථකත්වයේ වෙනුවෙන් වැඩ කරොත් අපිටත් පුළුවන් සාර්ථකත්වය අත්දකින්න. ඉතින් මේ මකුළුවා සහ මකුළු දැල කියන එක්සැම්පල් එක අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.